ඉතින් අයිබෝන් සියලුම දෙනාට ඉතින් සුබම සුබ ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි හිතුණා පුංචි වීඩියෝ එකක් කරන්න. විශේෂයෙන්ම මම මගේ YouTube channel එකේ මේ වගේ දේවල් කතා කරලා නැහැ. නමුත් කියන්න ඕන කාරණයක් තියෙනවා. විශේෂයෙන්ම මේ එළඹෙන 18 වෙනිදා අපේ රණවිරු දිනය සමරණයක පිළිබඳව පුංචි කතාවක් කියන්න ඕන කියලා හිතුණා. විශේෂයෙන්ම ලංකාව අවුරුදු 33ක නපුරු යුද්ධයකට මුහුණ දීලා ඒ යුද්ධයෙන් බැටකාලා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මෙකී නොකී සියලුම වැඩිහිටි තරුණ බාල මහලු මේ සිල් දෙනාම යුද්ධ බියෙන් මරණ බියෙන් සල්ත වෙලා තිබුණේ. ඒ කාලේ ඉපදිච්ච අය ඒක දන්නවා. ඒ කාලේ තරුණ වියේ හිටපු අය දන්නවා. එහා හිටපු දෙමෝපියෝ ඒක දන්නවා. උදේ ගෙදරින් පිට වෙච්ච ළමයි හවසට ගෙදර එයිද? උදේ ගෙදරින් පිට වෙච්ච තාත්තා අම්මා ගෙදරට එයිද කියන ලොකු බයක් අපේ රටේ හැමෝම තුල තිබුණා. ඒ තියෙද්දි ඒ රට ඒ නපුරු ව්‍යසනකාරී තත්ත්වෙන් මුදාගෙන ඒ රට එකසේසත් කරපු දවස තමයි. ඉතින් ඒ දවස් ඒ විදිහට සමරන්න ඕනම පාලකයෙකුට ඕනම කෙනෙකුට හැකියාව තියෙනවා. එම් ඉතිහාසය අමතක කරලා කවුරු හරි ගමනක් යන්න හදනවා නම් ඒක තමයි ඔවුන්ගේ තියෙන අඩු නොදැනුවත්කම. කොහොමුණත් කමක් නැහැ. මතක් කරන්න ඕන මෙන්න මේ කාරණා ටික. බලන්න ගීතයෙන් පවා කියවුණා සෙබලාන්නේ ඔබ මැරුණා නොවේ කියලා. හැබැයි ඒ වගේ ගීතයක් වත්ත දැහෙනවද? මොකද හේතුව තමයි මේ යුද්ධයේ තිබුණු බිහිසුණුකම, යුද්ධයේ තිබුණු නපුරුකම, ඒ තුලින් වෙච්ච හානි නොවෙදිපු પરම්පරාවක්. ඒ වගේම සිංහලත්වයට වෛර කරන යම්කිසි බලවේග ටිකක් ලංකාව වටේ කුරුමානම් අල්ලමින් තියෙනවා. ඉතින් මගේ ආදරණීය ලක්වැසි දෙමෝපියනි දූදරුවනි වැඩිහිටියනි ඒ වගේම සිංහල දෙමළ මුස්ලිම් මේ සියලු දෙනාගෙම ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලනවා කවුරු මොනවා කිව්වත් මේ ජාතිවාදයේ නොවේ කියන එක තීරණේ හිතට ගන්න. මොකද සිංහල මිනිස්සුත් සමග දෙමළ මිනිස්සු බොහොම අපූර්වට ජීවත් වෙනවා. අඳුකරේ කොළඹ වැල්ලවත් බලන්නකෝ. අපි ගිහිල්ලා කිසිම වෙනසක් දක්වනවද කියලා නෑ. හැබැයි උතුරු නැගෙනහිරට ගිහිල්ලා බලන්න. ඒ වෙනස අපි දකිනවා. ඉතින් මේ පවතින තත්ත්වය අත එදා තමන්ගේ ඊයේ දවස අපේ අද දවස වෙනුවෙන් ඔබේ දුවදරුවන්ගේ අද දවස වෙනුවෙන් කැප කරපු ජීවිත පූජා කරපු රණවිරුවන් සිහිපත් කරන්න ඔවුන් මතක් කරන්න කොන්ද පණ තියෙන ඕන කෙනෙකුට ගමක් ගානේ රණවිරුවන් වෙනුවෙන් බෝධි පූජා තියපු අපි අද රණවිරුව කියන වචනේ කියාගන්න අමාරුවෙන් ඉන්න මිනිස්සු පිරිසක් එක්ක ඉන්නේ. අටපාස් නැති පොලිස්කාරයා, අටපාස් නැති ආමිකාරයා, අටපාස් නැති ගම්බට්ටා. මෙහෙම තමයි මේ මිනිස්සු කතා කරන්නේ. හැබැයි ඔබට වෙන්න පුළුවන්, මට වෙන්න පුළුවන් යම් අසාධාරණකම් පොලිසියෙන් ආදී සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැති වෙන්න බෑ. නමුත් එහෙම තිබුණත් නිදහසේ උස්ම ගන්න රටක් ඔබට අපට බිහි කරපු, ඉතුරු කරපු ඒ අභීත රණවිරුවන් සිහිපත් කරන්න ඕන වෙනුවෙන් පහනක් පත්තු කරන්න අපේ හාමුදුරුවනේ වහන්සේලා මතක තියාගන්න ශ්‍රී ලංකාවත් බුද්ධ ශාසනයත් එකට බැඳිලා තියෙන්නේ. ඒ ඉතිහාසයේ පුලම මේ රණවිරුවන්ව අමතක කරලා කරන්න හදන්නේ බුද්ධ ශාසනයක් නැති කරන ගමනක පෙරනිමිති පේන්නේ. ඒ නිසා වහන්සේලා ගන්ටාර නාද කරලා ගමේ බෝධි පූජාවක් සංවිධානය කරලා මේ රණවිරුවන් වෙනුවෙන් ඔබ වහන්සේලාගේ රටේ ජනතාවගේ කෘතඥපූර්වක භාවය පෙන්වන්න අමතක කරන්න එපා. මට මතකයි කොළඹ බෝම්බ පිපුරුණු අවස්ථාවල්. අපිට මතකයි අපි ගම්වල රැට ගිහිල්ලා පාරවල් බෝක්කු පාලං ගානේ ග්‍රාමීය කමිටු ආරක්ෂක කමිටු හදාගෙන ඒවා මුර කරලා මේ පරපුරට උරුම කරලා දුන්නා. ඒ වගේම සිවිල් වැසියෝ විදිහට ගම්වල සිවිල් ආරක්ෂක කමිටු හරහා බස් ගිහිල්ලා බස් වලට ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කරා. ඒ සියල්ල කරන්න මිනිස්සු එකතු වුණා. මොකද පොලිසියට හමුදාවට විතරක් ඒක කරන්න බැරි වෙච්ච නිසා. ඉතින් එහෙම මිනිස්සු එකතු වෙලා මිනිස්සු ගොඩනගපු ඒ රට ඒ යුද්ධයේ නායකත්වය
යකඩෝ මෙහෙම ගියොත් එහෙම දුටුගැමුණු රජුරෝ යුද්ධ නායකත්වය දුන්නා කියලා එදා කියන එකක් නැහැ. මොකද ඒ ජාතියේ ගොබ්බ නායකයෝ ඉන්නවා අපේ රටේ. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, එදා සරත් පොන්සේකා මැතිතුමා, යුද හමුදාපතිතුමා විදියට, ඒ වගේම ගුවන් හමුදාපතිතුමා, නාවික හමුදාපතිතුමා, සරත් වීරසේකර මැතිතුමා, මේ ආදී ඉහළ නිලයේ සිට පහළ නිල දක්වා සියලු දෙනාම මේ වෙනුවෙන් මාර ජීවිත පූජාවෙන් කටයුතු කරා. ජීවිත පූජා කරපු ඇටමස් ලේ නහර මේ රට වෙනුවෙන් දන් දීපු, ඒ වගේම තවමත් ආබාධිත වෙච්ච රණවිරුවෝ ඉන්නවා. බලන්නකො පොඩ්ඩක්. මේ අපේ තියෙන බලු ගත්තර කැම කොච්චරද කිව්වොත් අර්ජුනා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා මගේ දෙයියෝ ප්‍රභාකරන් කියලා. හැබැයි එකම එක ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෙක් ඉන්නවද ඒක වැරදි කියන්නේ? අපේ දෙයියෝ, අපේ රට බේරුපු දෙයියෝ මහින්ද රාජපක්ෂ කියන්නේ. මම දැක්ක සරත් පොන්සේකා. ඔව් බොහෝම ඉහළින් සලකපු රණවිරුවෙක්. ඔව් අද කියනවා මහින්ද රාජපක්ෂ යුද්ධ පිටියේ ඉන්නව දැක්කේ නැහැ කියලා. ඉතින් ඒ තරම් ඒ ඔවුන්ට තියෙන වෙන මානසික තත්ත්වයක්. ඔවුන් මෙහෙවන්නේ වෙන කොටසක්. ඔවුන්ට තියෙන්නේ කුමන හෝ ආණ්ඩුවකට ජැක්කයක් ගහලා පුළුවන්ද කියලා බලන්න තමන්ට ආරක්ෂක ඇමතිකමක් ගන්න. ඉතින් ඒ වගේ තත්ත්වයක් නිසා තමන්ගේ තත්ත්වය තමන් හැලු කරගත්ත පුද්ගලයෙක්ගේ. ඒ නිසා මම මුකුත් කියන්නේ නැහැ. ඒ තමන් කරගන්න දේ ප්‍රතිඵල තමයි තමන්ට ලැබිලා තියෙන්නේ. ඉතින් මෝඩ වෙන්නේ නැතුව තමන්ගේ රට, තමන්ගේ ජාතිය, ජාති මාමකත්වය, ආගම් මාමකත්වය කියන්නේ මිනිස්සු මගහරින්න ඕන දෙයක් නෙමෙයි. ඒ විශේෂ හැකියාව තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම කියලා කියන්න මිනිහෙකුට තියෙන කොන්දක්. ඉතින් ඒ කොන්ද කැඩීමේ වැඩ පිළිවෙලේ විවිධ කණ්ඩායම් ඉන්නවා. ආගමික, ජාතික, විජාතික. මේ සියල්ල හඳුනා ගන්න. මේ සියල්ල හඳුනාගෙන ජාතියට, ආගමට හානියක් කරන නම් ඊට විරුද්ධ වෙන්න ඔබට කොන්දපණ තියෙන්න ඕන. මම මගේ නාලිකාව හරහා මේ වගේ දේවල් කතා කරන්නේ නැහැ. නමුත් මෙතනදී මිය ගිය රණවිරුවන් වෙනුවෙන් ඒක යුද හමුදා, පොලිස්, ඒ සියලු දෙනා වෙනුවෙන් අපේ උත්තමාචාරය පුද කරනවා. ඒ වගේමයි මේ විදිහට බැලුවොත් අර වීර පුරන්අප්පු, කැප්පෙටි පොළ නිලමේ, ගංගල්ලේගොඩ බණ්ඩා මේ සියලු ඉතිහාසය අමතක කරන්න හදන්නේ. ඉතිහාසයක් නැති රටක් ලෝකේ අනේ මන් දන්නේ නැහැ. ලෝකේ අනිත් රටවල් Taman ඉතිහාසයක් නැති නිසා ඉතිහාසයක් හදාගන්න හදනවා. අනිත් ಜಾති නැති ඉතිහාස පෙන්වන්න හදනවා. අපේ සමහරක් කෙවුම් කරුමෙට පහළ වෙලා උන් තියෙන ඉතිහාසය නැහැ කියලා, තියෙන ඉතිහාසයේ අභිමානය නැති කරලා පෙන්වන්න හදනවා. ඉතින් ආදරණීය හිතවතුනි, ඊ타ත්ම සිනහසින් ඉල්ලනවා දුවේ පුතේ, ඔබට මරණ බය නොදැන්න ජීවිතයක්, ඔබට මරණ බය නොදැනි ජීවත් වෙන්න පුළුවන් රටක් බෙහෙවුනේ රණවිරුව නිසා. රණවිරුවන්ට යුද්ධයේ නායකත්වයේ දීපු නායකයෝ නිසා. ඒ ගැන අමතක කරන්නට එපා. ඉතින් ඒ දවස් වෙනුවෙන් ඔබේ යුතුයකම කරන්න, යුතුයකම් දන්නා පුරවැසියන් අභිමානවත් සිංහල පුරවැසියෙක් වෙන්න කියලා ආරාධනා කරමින් මතක් කරන අනිත් දේ තමයි, කවුරු මොනවා කිව්වත් එදා LTT ත්‍රස්තවාදීන් ලෝකයේ ධර්මම ත්‍රස්තවාදී කණ්ඩායම වුන් ලංකාව වෙනම රාජ්‍යයක් ලංකාව තුල බිහි කරන්න ඔන්න මෙන්න කියලා හිටියේ. එහෙම තියදී තමයි රණවිරුව මේ සටන කරලා රට බේරගත්තේ. ඒක සිංහල අයගේ ජයග්‍රහණයක් විතරක් නෙමෙයි. ඒක සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝගෙම ජයග්‍රහණයක්. අමතක කරන්න එපා. අහිංසක දෙමළ ළමයට බොරු කියලා මොලේ හොදලා ඔහුගේ බෙල්ලේ සයනයිඩ් කරලා කෙල්ලුවා. මොකද මේ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට හරි ලේසි මිනිස්සු තුල ඇති වෙන පීඩනය හරහා ඔවුන්ගේ පාලනය කරගෙන යන්න. ඉතින් ඒ පීඩනය දීලා ඒ තුලින් අනිත් අය කෙරෙහි වෛරයක් ඇති කරලා, ඒ ඇති කරන වෛරය තුලින් තමන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීමේ වැඩපිළිවෙලක් තමයි තිබුණේ. ඉතින් දෙමළ දරුවෝ අද ඉස්කෝලේ යනවා.
එදා ආයුධය අතට ගත්ත ළමයි පාසලට යනවා, විශ්වවිද්‍යාලයට යනවා, අද රැකියාවල් කරනවා, දීවර කටයුතු කරනවා. ඒ වගේම ලංකාවේ අනිත් පැත්තේ මිනිස්සු මරබියෙන් තොරව ජීවත් වෙනවා. ඉතින් මේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ මේ සියලු ජාතීන්ගේ ඇත් හමුදාව තුල හිටියා. ඒ බුද්ධිමත් මිනිස්සු අද මේ මිනිස්සුන්ට අපහාස කරනවා. ඒ මිනිස්සු යුද අපරාධකාරයෝ කරන්න හදනවා. ඒකට රාජ්‍ය යාන්ත්‍රණය පවා සහාය දෙනවා. ඉතින් මේවා දීන චීන වැඩ. ඉතින් නැවත වතාවක් කියනවා මම ජාතිවාදියෙක්, ඒ සිංහල බෞද්ධ ජාතිවාදියෙක්, මම ජාතිවාදියෙක්, මම ලාංකික ජාතිවාදියෙක්. ඒ නිසා ලංකාව කියන රට ලෝකේ බබලන්නට ඕන. ඒ බබලන්නට ඔබ සියලු දෙනාගම කැපවීම කරන අතරතුර විශේෂ ඉල්ලීම තමයි නැවතත් මේ රණවිරු දිනය සමරන්න අමතක කරන්න එපා. එහෙම තරමට ද්‍රෝහී වෙන්න එපා. ඔබ සියලු දෙනාම ඒ දරුවෝ වෙනුවෙන්, ඒ මියගිය රණවිරුවන් වෙනුවෙන් පහනක් පත්තු කරලා මේ දවස් සමරන්න කියන ඉල්ලීම කරමින් මිනිස්සු කතා කරාට අර අටපාස් නැති ආමිකාරයා, අටපාස් නැති පොලිස්කාරයා, ගම්බට්ටා මිනිස්සුන්ට කියන්න පුළුවන් වුණා මේ වගේ වචන කියනවා. ඒ වචන වලින් ඔබ අපහාසයටපත් කරන්න හැදුවට සැලෙන්නට එපා. ඔබට ගරු කරන දිනයක් නැවත උදා වෙනවා. ඒක වැඩි කල් යන්නේ නැහැ. ඒ නිසා ඔබ වඩාමත් හොඳින් සිහිපත් කරගන්න. ඔබ මේ රට බේරගත් රණවිරු, රටේ පිනට පහළ වුණු දෙවිවරු. ඉතින් ඔබ සියලු දෙනාටම අප මෙතෙක් කරගත්ත කුසලයක් තියෙනවා නම් ඒ මියගිය රණවිරුවන් සියලු දෙනාට මේ අනුමෝදන් වේවා. ඒ වගේමයි ජීවත් වෙලා තවමත් දුක් විඳින අතපය ඇස් දන් දීපු ඒ තුල ආබාධිත වෙච්ච සියලුම රණවිරුවන්ටත් අපේ ප්‍රණාමය පුද කරනවා. ඔබ ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගම හිත්වල මෛත්‍රිය ඇති වෙලා ඔවුන් සියලු දෙනාටම සාමයෙන් සහජීවනයෙන් බුද්ධිමත්ව වෛරයෙන් තොරව ජීවත් වෙන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම කපිල ගුණරත්න නවතින්නම්. සියලු දෙනාටම තෙරුවන් සරණයි. රටට ජය වේවා.